මං කියනවා කිසිම දෙවි කෙනෙක් නැහැ කියලා. මගේ අද මාතෘකාව අපේ එක පුතෙක් කියලා තිබුණා මගේ වැඩසටහනකදී දෙවිවරු ගොඩක් නැහැ එක දෙවියයි ඉන්නේ කියලා. ඇත්තට මේක ප්‍රශ්නයක් විදිහට අහලා තිබුණේ නැහැ. ඒක නීතියක් විදිහට ප්‍රකාශ කරලා තිබුණේ. ඒතර තවත් බොහෝ අය මගෙන් මේ ප්‍රශ්නේ අහනවා. හුඟක් මං හිතන්නේ අපේ රටේ අයට ලොකු ප්‍රශ්නයක් එක දෙවියද නැත්නම් දෙවිවරු ගොඩයිද කියලා. ඒක දේවවාදයේද නැත්නම් බහු දේවවාදයේද කියන ගැටලුව. මේක ලොකු ගැටලුවක්. හැබැයි ඒක निराකරණය වෙච්ච ගැටලුවක්. අද ආයි කියලා දෙන්න යනවා. මොකද සමහර ඇදහිලි වල දෙවියන් වහන්සේ එක්කෙනයි. එක දෙවියා. අල්ලා එච්චරයි. පරමාත්මා එක්කෙනයි. එතකොට තවත් ආගම් වල දැන් විශේෂයෙන් බුදුදහම එහෙම හුඟක් අය කියනවා දෙවිවරු රාශියක් ගැන කතා වෙනවනේ. ඒ වගේම සමාජයේ කතා වෙනවා විෂ්ණු දෙවියෝ, කතරගම දෙවියෝ, සුමන සමන් දෙවියෝ, පත්තිනි දේව මෑණියෝ, මහා භද්‍රකාලි දේව මෑණියෝ, මහා ලක්ෂ්මී මෑණියෝ, ඊළඟට ශිව දෙවියෝ නොඑක් දේවල් කතා වෙනවා. දෙවිවරු රාශියක් ගැන කතා වෙනවා. ඒ අතර කට්ටිය කියනවා නෑ නෑ එහෙම කට්ටියක් නෑ එක දෙවියෝ ඉන්නේ කියලා. දැන් මගෙන් අහන්නේ. මමයි ඔබට උත්තර දෙන්නේ. මං කියනවා කිසිම දෙවි කෙනෙක් නෑ කියලා. ගැටලුවක්ද? එතකොට එහෙනම් ඔයා භද්‍රකාලි මෑණියෝ ගැන කියන්නේ? පොඩක් ඉන්න පැහැදිලි කරලා දෙනකම්. එකම දිව්‍යත්වයයි විශ්ව පුරාම තියෙන්නේ. එක දෙවියයි කියලා පුතේ කියන්න එපා. එක දෙවි කෙනයි කිව්වොත් එතන පුජ්‍යලානුවාදයක් තියෙනවා. පුජ්‍යලේ ගැන සඳහන් වෙනවනේ. එතකොට බයිබලෙත් පැහැදිලිවම කියනවා යේසුස් වහන්සේ දෙවියන් වහන්සේ පුජ්‍යලික නොවේ. උන්වහන්සේ ආත්මයක් කියලා කියනවා. ආත්මයක් කියන්නේ ශක්තිය. බෞද්ධ අපේ ක්‍රමයට නම් අපි ආත්මයක් කියන එක පාවිච්චි කරන්නේ අපි කියන්නේ විඥානය කියලා. අපි තුල ඒ විඥානයේ ක්‍රියාත්මක වෙනකොට අපි ඒක නිකන් අපේ කරගන්න අපි හරි ආසයි. අපිට එහෙම තියෙනවා අපේ මමත්වයක්, සක්කාය දිට්ඨියක් අපි අපේ කියලා. ඒකන්ද මේ අපේ කැලලට අපි නමකුත් දාගන්නවා ආත්මය කියලා. ඒක හරියට අපි අපේ හුස්ම කියලා මේ හුස්මට කියන වගේ දෙයක් නැහැ. විශ්ව විඥාන ස්වභාවයයි. දෙවියන් වහන්සේ කියලා ඔබ කියන්නේ විශ්ව විඥාන ස්වභාවයයි. එහෙමනම් එක දෙවි කෙනාද ඉන්නේ කිව්වොත් මම ඒකයි කිව්වේ දෙවි කෙනෙක් නැහැ කියලා. දිව්‍යත්වයක් තියෙනවා. පැහැදිලි කරගන්න දිව්‍යමය ස්වභාවයක් විශ්වය පුරාම තියෙනවා. ඒ විශ්ව විඥානයයි. එහි ස්වභාවය දිව්‍යමයයි. උසස් කම්පන සංඛ්‍යාතයක් තියෙන තත්ත්වයක්. සිතක්. ඒ සිතක් තමයි මේ හැමතැනම තියෙන්නේ සිතක්. ඒ සිතේ තියෙන නීති රීති පද්ධතිය අනුව මේ විශ්වයේ මෙහෙම සිද්ධ වෙනවා. ඒ සිතේ කැමැත්ත සහ සැලසුම ඊටාම සියුම් සැලසුම අනුව තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. දිව්‍යමය ස්වභාවයක් විශ්වය පුරාම තියෙනවා. එය සිතක් තියෙන නිසා පුජ්‍යලික වගේ නිසා දෙවියන් වහන්සේ කියලා සඳහන් කරනවා. අල්ලා, තාවෝ, සුජාත්මයන් වහන්සේ විඥාණයට කියන නමක් මේ විදිහට සඳහන් වෙනවා. මිසක් එක දෙවි කෙනෙක් නෙමෙයි. එක දෙවි කෙනෙක්වත් නැහැ. දිව්‍යත්වයක් පවතින්නේ. ඒ සිතක් උසස් සිතක් හැකියාවක් තියෙන පුජ්‍යලයක සේ ක්‍රියාත්මක කරන තත්ත්වයක්. ඒක නිසා ඒකට වහන්සේ කියලා කිව්වට වැරදකුත් නැහැ. හැබැයි පුජ්‍යලෙක් නෙමෙයි. ඒ තමයි විශ්වයේ තියෙන අසීමිත ශ්‍රේෂ්ඨතම තත්ත්වය. උසස්ම තත්ත්වය, බල සම්පන්නම තත්ත්වය. ඊට වැඩි දෙයක් නැහැ. විශ්ව විඥාණයමයි අනිදස්සනම් ශ්‍රේෂ්ඨයි බුදුන් වහන්සේ දේශනා කරේ. අති ප්‍රභා සම්පන්නයි. එතකොට දෙවියන් වහන්සේ කියන තත්ත්වයේ සතු සියල්ල එතන තියෙනවා. එතකොට පුජ්‍යලානුරූපව ඔබ ඒක සඳහන් කරනවා කතා කරනවා. ඔන්න එක පැත්තක්. ඒ තමයි ඒක දේවවාදයට දෙන්න තියෙන උත්තරේ. ඒක දිව්‍යත්වයක් තමයි ඇත්තටම. දෙවිවරු ගොඩාක් නැහැ. ඒ දිව්‍යත්වයේ තමයි මේ හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ. මේ මේෂපුටු කඩන් වැටෙන්නේ නැතුවද තියෙන්නේ දිව්‍යත්වයේ නීතියක් අනුව. ඔබ අප ජීවත් වෙලා පැවතිලා ඒ කියන්නේ ඇති වෙලා පැවතිලා නැති වෙලා යන්නේ ඒ නීති රීතිය පද්ධතිය මත. විශ්ව හැමදේම ඇති වෙලා පැවතිලා නැති යුතුයි කියන තීන්දුව තමයි එතන දිව්‍යත්වයෙන් දීලා තියෙන්නේ. ඒ දිව්‍යමය ස්වභාවයේ විශ්ින් දීලා තියෙන තීන්දුව. ඒ හැම දෙයක්ම ඇති කරන්නේ පවත්වන්නේ නැති කරන්නේ දෙවියන් වහන්සේ නමින් ඔබ හඳුන්වන ඒ විශ්වය පුරා පවතින දිව්‍යමය ස්වභාවයයි. හෙවත් විශ්ව විඥාන ස්වභාවයයි. විඥාණයම තමයි හැමතැනම ක්‍රියාත්මක වෙන්නේ.
දෙවියන් වහන්සේ හැම තැනම ක්‍රියාත්මක වෙනවා කියලා බහලා ඇති. ඔව්. ඒ මං කියන විශ්ව විඥාන දිව්‍යත්වය හැම තැනම ක්‍රියාත්මක වෙනවා. ඒ මගේ නම. ඉහළම කම්පන සංඛ්‍යාතේ. ඔව්. ඒකත් හරි. දෙවියන් වහන්සේ කියලා ඔබ හඳුන්වන තැන තියෙන සියලුම ගතිගුණ විශ්ව විඥානයේ සතුව තියෙන නිසා ඔබට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඔබට කැමති නමකින් හඳුන්වන්න පුළුවන්. යෙහෝවා වහන්සේ කියලා හඳුන්වනවා. දෙවියන් වහන්සේ කියලා හඳුන්වනවා. පියාණන් වහන්සේ කියනවා. ඒ පියෙකුගේ ගතිගුණ එතන තියෙන නිසා, ඒ ආදරය තියෙන නිසා විශ්ව විඥානය කියන්නේ එහෙම් පිටිම ප්‍රේමය. ඒ ස්වභාවය සම්පූර්ණ පූර්ණ ප්‍රේමය. එහෙම කියන්නම්කෝ. විශ්ව විඥානයේ පුරාම තියෙන විශ්වය පුරාම තියෙන එකම දේ තමයි ප්‍රේමයේ ස්වභාවය. ඒ තුල අප්‍රමාණ සාමයත් ප්‍රීතියත් පවතිනවා. ප්‍රේමණීය තරක ප්‍රීතියක් පවතිනවා නේ. ප්‍රේමයක් දැකපු කට්ටිය දන්නවා. එහෙමනම් සාමයේ තියෙන තැනත් ඒ ප්‍රේමය පවතිනවා. ඒ ප්‍රීතිය පවතිනවා. ඒ දිව්‍යමය තත්ත්වය නැත්නම් දෙවියන් වහන්සේ කියන්නේ අප්‍රමාණ ප්‍රේමයයි, අප්‍රමාණ සාමයයි, අප්‍රමාණ ප්‍රීතියයි. විශ්ව විඥානයේ ස්වභාවයත් එමයයි. විශ්ව විඥානයේ සිතක්. අපූර්ව සිතක්, විඥාන සිත. එතකොට එහි මෙහෙම යටි තමයි සියල්ල සිද්ධ වෙන්නේ මං කිව්වා. එහි ස්වභාවයත් ප්‍රීතිමත් ස්වභාවයයි. යේසුස් වහන්සේ එක තැනකදී ගෝලෙන්ට කියනවා නුඹලාට ප්‍රීතියෙන් ප්‍රමුදිතව උඩ පැනිය හැකි නම් ස්වර්ග රාජ්‍යයට ඒකත් ප්‍රමාණවත් කියලා. ඇයි? ප්‍රීතියේ ස්වභාවය තමයි විශ්ව විඥාන ස්වභාවය. ඔබට දිව්‍යත්වයට ළඟා වෙන්න අවශ්‍ය නම් අන්න එහි ස්වභාවය ප්‍රීතිය, සාමිසා ප්‍රේමයයි. ප්‍රේමය තමයි දෙවියන්. Love is God. Happiness is God කියලාත් කියනවා. ඒකේ නිවැරදි වචනේ joy. Happiness කියවම සතුට. joy කියන්නේ ප්‍රීතිය. දෙකක් මම කියලා දීලා තියෙනවා. සාමයේ දෙවියන්ගේ. සාමයේ කඩවීම මායාවේ නැත්නම් සාතන්ගේ. අපි ඒ ටික ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා දැන් මම මේ ගැටලුව පැහැදිලි කරගෙන යන්නේ විශ්වය පුරාම තියෙන්නේ මේ ඒක දේව ශක්තිය, දිව්‍ය මේ බලය හේවත් විශ්ව විඥාන බලය. එතකොට එක්කෙනයි කියලා කියන එකේ හරියකුත් තියෙනවා. එක්කෙනයි කිව්වම නිකන් පුජ්‍යලෙක් වගේ නිසා මම ඒකට කැමති නැහැ. හැබැයි මේ පුතා දරපු අදහස නිවැරදි. දැන් ඉන්නම් දෙවන්නට. එහෙනම් දෙවිවරු නැද්ද? දෙවිවරු නැහැ. එහෙම බෑනේ. ඇයි විෂ්ණු දෙවියෝ? ඔය දැන් සර් දැනුත් කිව්වේ දෙවියන් වහන්සේ කියලා. සම්මත එහෙම තියෙනවා. අපි අවබෝධ කරගමු මොකක්ද ඒ කියලා. එතකොට පාන්න විශ්වයේ මූලික ස්වභාවයට අපි යනවා. විශ්වයේ මූලික ස්වභාවය විශ්ව කියන වචනෙන් හැදිලා තියෙන්නේ. එතකොට එහි තියෙන දිව්‍යමය ස්වභාවය තමයි අපි ශිව සහ විෂ්ණු කියන්නේ. මේ දෙක සංදි කරලා බලමු. විෂ්ණු ධන ශිව. කාශික දෙපැත්ත වගේ. මේ සිංහල ක්‍රමයට සංදි වුණාම අපි ගන්නවා අර පළවෙනි වචනෙන් විෂ් කියන කෑල්ල. විෂ්ණු කියන එකෙන් විෂ්. පළවෙනි වචනේ මුල් ටිකත් දෙවෙනි වචනේ අග ටිකත්. ඒක සංදි ක්‍රමයක් නේ අපි දන්නවනේ නේද? පූර්වප්සර ලෝප සංදිය වෙන්න ඕනේ මට මතක හැටියට. වැරදි නම් සමා වෙන්න. හැබැයි සංදියක් තියෙනවා. පළවෙනි එකෙන් විෂ් කියන කෑල්ල ගත්තා, ශිව කියන එකෙන් අග කෑල්ල ගත්තා වයන්න. එකතු වුනහම විශ්වයි. පැහැදිලිනේ? එහෙනම් ඒ ශක්තිය දෙකම එකටයි ක්‍රියාත්මක වෙන්නේ. ටිකින් ටික පහළට මේ කියනකොට ඒක ස්ත්‍රී පුරුෂ ශක්ති දෙකක් බව පේන්න පටන් ගන්නවා. ෆෙමිනයින් එනර්ජි, මැස්කියුලයින් එනර්ජි. මේ දෙකම ඔබ විශ්වයේ දිව්‍යත්වයේ කියලා කියන විශ්ව විඥානයේ සතුයි. දැන් පැහැදිලිනේ? ඒ දිව්‍යමය ස්වභාවය කියලා කියන්නේ ඒකයි. ඒ මවක් වෙලාවකට පියක. අංග දෙකක් විදිහට, ගතිගුණ දෙකක් විදිහට විශ්වයේ පුරාම ක්‍රියාත්මකයි. කවුද දෙවිවරු කියලා එතකොට කියන්නේ? දැන් විෂ්ණු ශිව මං විසඳලා දුන්නා. ඒතර භද්‍රකාලි මෑණියෝ කවුද? ලක්ෂ්මී මෑණියෝ කවුද? මීනාක්ෂි අම්මන් කවුද? සරස්වතී මෑණියෝ කවුද? පත්තිනි මෑණියෝ කවුද? ඔන්න ගැටලුවක් එනවා ස්ත්‍රී දිව්‍යත්වයේ ගැන. අනිත් පැත්තෙන් කතරගම දේවිය කවුද? සුමන සමන් දේවිය කවුද? කවුද සුබ්‍රමණියම් දේවිය කවුද? ඔන්න මේ පැත්තෙනුත් ගැටලුවක් ආයෙනවා. මේ දෙගොල්ල කවුද? ඊළඟට තවත් පැත්තක් එනවා. අපේ අන්‍යාගම් අයත් ඉන්නවා. ඒගොල්ලන් අපෙන් අහනවා එතකොට හරි අපිට එහෙනම් කියන්නකෝ දෙවියන් වහන්සේ ඉන්නවා. පිළිගත්තනේ බොහොම හොඳයි. එහෙනම් කුමාර මහත්තයෝ ගේබ්‍රියෙල් කියන්නේ කවුද? සෙන් මයිකල් කියන්නේ කවුද? සෙන් මිකාኤල් කියලා කියනවනේ. මිකාኤල් දේවදූතයා. ගේබ්‍රියෙල්. ඊළඟට මුනිවරු කියන්නේ කවුද? සාන්ත අන්තෝනි වගේ මුනිවරු කියන්නේ කවුද කුමාර මහත්තයෝ? ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක් එහෙත් තියෙනවා. අපි ඉස්සෙල්ලා කලින් ප්‍රශ්නෙට උත්තරේ දීගෙන යන්න.
කවුද මේ දේවමෑණිවරු? කවුද මේ දෙවිවරු කියන්නේ? මේගොල්ලන්ට නිවැරදි නම් පාවිච්චි කරොත් දේවතාවුන් වහන්සේලා. බුදුදහමේ තියෙන බොහොම පැහැදිලිවම දේවතා සංයුක්තය කියලා. දෙවි කියන එක නෙමෙයි පාවිච්චි කරන්නේ දේවතා. දහමේ තියෙන රක්ඛන්තු දේවතා බලි. දේවතා කියන වචනේ පාවිච්චි වෙන්නේ. ඒක තමයි හරි ක්‍රමය. දේවත්වයට ආතනත්තා දේවතා. දේවත්වයට ගිය කෙනා ඒ තුල ඉන්නේ. අපි තින් විශ්වවිඥානය තුලමයි. ඒ දේවත්වය තුලමයි. හැබැයි එක එක්කෙනාගේ එක එක මට්ටම් තියෙනවා. ඒ අනුව ඒ අයට අපි කියනවා දේවතා. දේවතාවරු ගැනයි කතා කරන්නේ. දේවතා කොටු චෛත්‍යයේ තියෙන. දේවතා කොටුව ඒ දෙවිවරුන්ට අදාළව තමයි සඳහන් වෙන්නේ. එතකොට භද්‍රකාලි මාතාව දේවතාවියක්. පත්තිනි මාතාව දේවතාවියක්. ලක්ෂ්මී මාතාව ඒ ආදි වශයෙන් දේවතාවියන්. ඊළඟට කතරගම දේවතාවුන් වහන්සේ. සුමන සමන් දේවතාවුන් වහන්සේ. සුබ්‍රමණියම් දේවතාවුන් වහන්සේ. තවත් නොඑක් නම් තියෙන උතුම් ඇත්තෝ දේවතාවුන් වහන්සේලා. එතකොට ඔබ මෙතෙක් ඉගෙනගෙන තිබුණේ මිනිස්යා, දේවතාවරු, ඊළඟට දෙවිවරු, මහේශාක්‍ය දෙවිවරු ආදී වශයෙන්. මෙන්න මේක නිවැරදි කරගෙන යන අද ඉඳලා මේ අය දේවතාවරු. දෙවි කියන්නේ එක තත්වයක්. ඒ තුල ක්‍රියාත්මක වන අයට අපි කියනවා දේවතා. දේවතාවරු ඕන තරම් ඉන්නවා. එතකොට බලන්න මනුෂ්‍ය ලෝකෙත් දෙවිවරු ඉන්නවා. මිනිස්සු විදිහටම ඉන්නවා, මිනිස්සුයම ඉන්නවා. ඒගොල්ලෝ අර දෙවි ගුණ ප්‍රකට කරනකොට එයාට කියනවා සම්මුති දේවා. මිනිස්සු සම්මත කරගන්නවා එයා දෙවි කෙනෙක්. හෙවත් දේවතාවෙක් වගේ. එයා දේවතාවුන් වහන්සේ නමක් වගේ. එහෙමයි හරි උත්තරේ. වගේ සම්මත කර ගැනීම. ඊළඟට මොකක්ද අර වෙන්නේ? කොහොමද අනිත් අය දේවතා තත්ත්වයටපත් උනේ? හොඳට මම මේ කියන දේ ධාරණය කරගන්න, ඉගෙන ගන්න. අපි යම් බැලුම් බෝලයක් ගාවට. බැලුම් බෝලෙට ඔබ හුලම් පුරවලා කටින් අතාරින්න. බැලුම් බෝලේ බිමටපත් වෙනවා. හේතුව ඒකේ තියෙනවා නොඑක් වායු. හීලියම් නැති, කාබන් ඩයොක්සයිඩ් නැති, ඔක්සිජන් නැති, හයිඩ්‍රජන් නැති, නයිට්‍රජන් නැති මේ වායු ගෝලයේ තියෙන සියලුම වායුන් එක තුල තියෙනවා. ඒතර ඒක බරයිනේ. ඒක කඩාගෙන යන පහළට. එතකොට අපි මේකෙන් බර වායු අයින් කරොත් කාබන් ඩයොක්සයිඩ් වගේ බරට තියෙන ඒවා අයින් කරලා සැහැල්ලු වායුන් 3-4ක් අපි ඉතුරු කරොත් මේ බලුන් එක තරමක උස තැනකට යනවා. ඉහළට යනවා. ගිහින් නතර වෙනවා. ඒ නතර වෙන්නේ ඒ ඝනත්වයට, ඒ බරට අදාළ වායු ගෝලයේ තැනක. ගාක් මිහිල නෙමෙයි. අපි තවත් වායුන් දෙකක් විතර එකෙන් අයින් කරලා දානවා. අපි හිතමු ඉතුරුනේ හීලියම් නැත්නම් හයිඩ්‍රජන් විතරක් කියලා. මේක කඩාගෙන විදගෙන ඉහළට යනවා. එයාගේ මට්ටම හොයාගෙන යනවා. වායු ගෝලයේ හයිඩ්‍රජන් ඒ ඝනත්වය ඒ තියෙන තත්ත්වෙ නැත්නම් ඒ ভাইබ්‍රේෂන් එක තියෙන මට්ටමට ගිහින් අතර වෙනවා. පොළොවින් අපි අන්න අර කලින් හුලම් පුරවපු බැලුම් වගේ අපි ගාව හොඳ නරක ඔක්කොම ටික තියෙනවා. අපි මෙතනින් නරක ටිකක් හේවත් මේ බර ටිකක් අයින් කරොත් හේවත් පහළ ভাইබ්‍රේෂන්ස් ඒවයි තියෙන්නේ. පහළ ভাইබ්‍රේෂන්ස් තියෙන භාවමය තත්ත්වයන් ටිකක් වායු නෙවෙයි. දැන් අපිට ඉන්න උදාහරණය භාවමය තත්ත්වයන් අයින් කරාම ඊළඟට අපි චිත්තමය වශයෙන් ඉහළට යනවා. ජීවත් වෙද්දී මේ මනුස්ස ලෝකෙින් නැද්දිම දිව්‍යත්වයට ටච් කරනවා. යම් මට්ටමකට. මරණයෙන් පස්සේ අපි නැවත උත්පත්ති ලබන්නේ අන්න අර අපි ළඟා කරගත් ෆ්‍රීකවන්සි එකේ මට්ටමට. ඒතකොට ඉහළට යනවා. ඊට ඉහළින් තියෙන අනිත් දිව්‍ය ලෝකේ, ඊට ඉහළින් බ්‍රහ්ම ලෝකේ, ඉහළින් කියන එකේ තේරුම එකක් උඩින් එකක් තියෙනවා කියන එක නෙමෙයි. කම්පන සංඛ්‍යාත මට්ටම් වලින් ඉහළයි හෙවත් උසස් කියන එකයි. එතකොට පහළම මට්ටමේ දේවතාවරු ඉන්න පුළුවන්ද? පුළුවන්. අර බැලුම් බෝලේ වගේ. තව දුරටත් එයාගේ අභ්‍යන්තරයේ තියෙන දේවල් මේ නරක භාවයන්, පහළ ෆ්‍රීකවන්සි තියෙන භාවයන්, ඉමෝෂන්ස් අයින් කරන්න එයාගේ මට්ටම තව ඉහළට බැලුම් බෝලේ ටික ටික ඉහළට යනවා. ඒකේ තියෙන වායු අඩු කරගෙන යනකොට එක එක වර්ග තව ඉහළට යනවා. ඒ වගේ තමයි මෙතන ෆ්‍රීකවන්සි එක
අපේ දියුණු වෙනකොට බර තියෙනවා පහළ ෆ්‍රීකවන්සි තියෙනවා අපි එකින් එක හල්ලා දානකොට ඒවත් කෙලස් තුනී කරනකොට පහළ ভাইබ්‍රේෂන් තියෙන භාවමය තත්ත්වයන් ඉවත් කරනකොට අපි ඒ මොහොතේ ඉඳලම අපේ සිත වෙනස් වෙනවා. මහ පොළොවේ කටයුතු කරන ගමන් අපි ඉන්නේ වෙනත් තලයක. අපේ විඥාන ධාතුව වෙනත් තලයක ස්පර්ශ කරනවා. අපි මරණයටපත් වෙනකොට අපි ඒ සිතේ දියුණුව ඇති කරගෙන ඒ தත්ත්වයටම ভাইබ්‍රේෂන්ස් හිතේ තිබුණොත් චුතිසිතේ අනුව සකස් වුණොත් වෙන මොන හරි වල්පලිතව හරියන්නේ නැහැ. චුතිසිත හරියට අපි ප්‍රැක්ටිස් කරලා තිබුණොත් අපේ මේ උසස් தත්ත්වය වෙනුවෙන් අන්න උත්පත්තිය ලබනවා. එතකොට අපි දේවතා කෙනෙක්. පහළ මට්ටමේ කියමු දේවතා කෙනෙක්. එතන ඉඳලා අපි තවදුරටත් එතන සිත පවතිනවනේ. තවදුරටත් අපි දේවල් ඉගෙනගෙන නොඑක ආකාරයේ දැනුම් පද්ධතියක් එතනදී ලැබෙනවා. නොඑක ආකාරවලින් තවදුරටත් සිත දියුණු කරන තව ඇල්ම තියෙන ටිකක් අපි තව අයින් කරගත්තොත් එහා ඊට ඉහළ දේවතා තත්වයකටපත් වෙනවා. දේවත්වයට ආකෙනෙක්. ඒ ආකාරයෙන් තමයි ඉහළට ගියාම සිතේ දියුණුව අනුව තත්ත්ව තියෙන්නේ. උඩ නෙවෙයි දියුණු තත්ත්ව. අන්න එතකොට යාට කියන අපි මහේශාක්‍ය. high frequency level. උගා කිහිල සංඛ්‍යාතයකට ගිහින් තියෙන්නේ. ඒකයි මහේශාක්‍ය කියන தත්තේ වෙනස. ඕකෙදී අර ඉහළ ගැන හිතන්න එපා. මම අර කලින් කිව්වා නෙළුම් කුලින්ද ටිකක් ඉහළට පැන්නාම තවතිසාව කියලා නෑ. ඒ තවතිසා තුසිතේ යාමේ ওই නිර්මාණ රති ඒව නිර්මාණය වෙලා තියෙන්නේ මේ ෆ්‍රීකවන්සි මතයි. එක එක කම්පන සංඛ්‍යාත වලට පත්වෙච්ච විඥාන පැවැත්ම. සක්කාය දිට්ඨිය නිසා තමන්ගේ රාමුවක් ඇති කරගත්ත විඥාන නැවත පළපදියම් වෙලා ඒ වැඩේ කරන තැන. පැහැදිලිනේ. හැබැයි ටික ටික ඉහළට යනකොට මෙන්න මේ රාමුව තුනී වෙනවා. ටික ටික වායු බුබුලක් ජලාශයේ පතුල ඉඳලා ඉහළට යනකොට ටික ටික ඒ බුබුල ලොකු වෙනව නේද? අයි පීඩනය අඩු වෙනවා. ඒ වගේම මෙතනත් විඥානයේ පීඩනය අඩු වෙනකොට අර බැම්ම ලිහිල් වෙනවා. අයි අපි නරක භාවයන් හලාගෙන යන්නේ. අවසානයේ එහාට පැන්නාම වායු බුබුලට මොකද වෙන්නේ? ගාලා නැතිලා යනවා. වාතයට මේකතු වෙලා යනවා. ආය හොයන්න පුළුවන් දේ වායු බුබුල බෑ. ඒ වගේම දෙයක් මෙතන සිද්ධ වෙන්නේ. ටිකින් ටික ඔබ ඉහළට යන්න ඔබෙත් පීඩනය අඩු වෙනවා. කර්ම පීඩනය අඩු වෙනවා. ඉහළට ගියාම අවසානයේ අපි කියනවා ඉහළටම ගිය තත්ත්වයට බ්‍රහ්ම කියලා. ඒ නැවත පහළට එන්නේ නැති තත්ත්වය. අර දේවතා තත්ත්ව ආයි කුණු පිරිලා පහළට කඩාගෙන වැටෙන්න පුළුවන් තත්ත්වය. ආයි නොඑක් ඉමෝෂන්ස් ඇවිල්ලා ෆ්‍රීකවන්සි එක අඩු වෙන්න පුළුවන් තත්ත්වය. එතකොට නැවත මනුෂ්‍ය ලෝකයේ ෆ්‍රීකවන්සි එකට සමාන නම් මනුෂ්‍ය ලෝක උත්පත්තියට එනවා. ඊටත් වැඩි පහළට දැන් පුරවගෙන තියෙනවා නම් ජරාව දේවතා තත්ත්වේ ඉඳලා තිරිසන් නැත්තම් අමනුෂ්‍ය ඒ තලයකට පහළට යනවා. ඊටාම් පැහැදිලි ඇති නේද මම කියන දේ? පැහැදිලි වෙන්න ඕනේ. එතකොට ඉහළට ගිය දෙවිවරුන්ටත් බුදුරජාන් වහන්සේ පවා ධර්ම දේශනා කරේ පහළට කඩා වැටෙන එක නාවගේ තින්න ඇල්ම අයින් කරන ක්‍රම. ඇල්ම නිසායි පහළට වැටෙන්නේ. ඇල්ම බැඳීම. මේක තමයි වෙන කරන දේ. ඔබ මේ ඇලිලා බැඳිලා ඉන්න දේ ක්‍රමක්‍රමයෙන් මෙතන අඩු කරනකොට අන්න අර බැලුම් බෝලේ තියෙන බර වායුන් අයින් කරාම ඉහළට ගියා වගේ ලස්සනට ගමන් කරනකොට අන්න එතකොට ඔබට ලැබෙන නම තමයි දේවතා. දැන් ඉන්න ඔය දෙවිවරු ඔබ දෙවිවරු කියන අය දේවතා දේවත්වයට ගිය උසස් අයයි. එතකොට ඒගොල්ලන් ගාව අර දිව්‍යත්වයේ තියෙන බල ශක්ති ක්‍රියාත්මක වෙනවා. අයි දැන් ටිකක් මිශ්‍ර වෙලා තියෙන්නේ අපිට වැඩි. ඒ තලයේ තව දියුණු වෙනකොට උසස් තලයට යන එකට තමයි අපි මෙහෙම කරලා පෙන්නන්නේ. උඩ නෙමෙයි. උසස් තලය. ඒ තල කොහෙද තියෙන්නේ? මේ විශ්වය තුලමයි. අපි දැන් මෙතන කතා බහ කර ඉන්නකොට ඩොග් විසිල් කියලා නලාවක් තියෙනවා. කෙනෙක් ඒක පිම්බොත් අපේ කතාවට බාධා වෙන්නේ නැහැ. හැබැයි බල්ලෝ ටික දුවන් යනවා. බල්ලන් විතරක් ඇහෙනවා. මේ තලයේමයි තියෙන ෆ්‍රීකවන්සි දෙකක්. ඒ වගේමයි දැන් ඔබ රූපවාහිනිය ක්‍රියාත්මක කරොත් ඒකට සියලුම ඒ රූපවාහිනී නාලිකාවල තරංග ක්‍රියාකාරීත්වය ලැබිලා තියෙනවා. ඔබ ඔන් කරේ සිරසන ඒක ප්ලේ වෙනවා. ජාතික රූපවාහිනිය නම් ඒක යනවා. ඔබ ටියුන් කරපු අනුවයි යන්නේ. නමුත් පවතිනවා. එතන නම් ඒ ස්ථානයේ මේ
කිරණ එකිනෙකට බාධා වීමකින් තොරව ලස්සනට පවතිනවා. ඒ වගේමයි මෙතන මේ විශ්ව බයිමයි කතා කරන තැන දිව්‍ය ලෝකයක් පවතින පුළුවන්. මෙතන නෙමෙයි වෙන සංඛ්‍යාතයක. මිසක් හැතැම්ම මෙච්චරක් උඩට ගියොත් අවතිසාව හම්බ වෙනවා. කිලෝමීටර් ලක්ෂ කෝටි මෙච්චරක් ගියාම තුසිතය හම්බ වෙනවා කියලා පට්ටපල් බොරු බේගල් දැන් අද සමාජගත වෙලා තියෙනවා. එහෙම කියනවා. අද දැනුවත් කිරීම වලට වඩා පුතා නොමග යැවීම වැඩි. ඒ නිසා ඔබ ප්‍රවේශම් වේදී මම ඔබට මේ විද්‍යාත්මකව සහ ආධ්‍යාත්මික විද්‍යානුකූලවයි කරුණු ටික කියලා දෙන්නේ. දිව්‍යත්වයේ දැනුවත් කිරීම මතයි මගේ தත්යන් සැකසීලා තියෙන්නේ. ඒ අපිට උසස් ෆ්‍රීකවන්සි එකක ඉන්නේ. ඒ සියුම් ෆ්‍රීකවන්සි වලට පයින් ඇවිදින්න ඕනේ නැහැ. අපි බර නිසා අපේ පඨවි ධාතුව වැඩි නිසා අපිට ඇවිදින්න වෙලා තියෙනවා. පඨවි ධාතුව අඩු කරලා ඉහළ ෆ්‍රීකවන්සි එකට ගියාම ඒ ඇයිට ඇවිදීමේ අවශ්‍යතාවයක් නැහැ. මෙතනින් ගියාට තැනට අහසේ ගමන් කිරීම නොපෙනී ගමන් කිරීම මේ සියල්ල තියෙනවා. ඍෂිවරයන් වහන්සේලා බලන්න මනුෂ්‍ය ආත්මේ මනුෂ්‍ය ජීවිතේ ඉන්න ඇද්දිම ওই දේවල් කරාද නැද්ද කියලා. කරා. තව තැනකට බලපෑමක් කරන්න. දැන් මාත් කරන්න. ඔබේ රෝගයට මම මෙතනින් බලපෑමක් කරන්න. හේතුව මගේ බලපෑමේ බර නැහැ බර අඩු. ෆ්‍රීකවන්සි එක වැඩි. එතකොට ඒ ක්‍රියාත්මක වීම වැඩි. සාමාන්‍ය කෙනෙක් කිව්වම ඒක සිද්ධ වෙන්නේ නැත්තේ ඒකයි. උසස් කම්පන සංඛ්‍යාතයට පත් වෙච්ච කෙනා සමාන වෙන්නේ සහ සමීප වෙන්නේ අන්න අර විශ්ව විඥාන දිව්‍යත්වයටයි. හැමතැනම මේ දිව්‍යත්වයේ තියෙනවා. සමීප වෙනවා ෆ්‍රීකවන්සි එක වැඩි වෙනකොට. අන්න එතකොට යාගාව දේවතා ගුණ ඇති වෙනවා. එයා දෙවි කෙනෙක් වෙන්නේ කවදා හරි දෙවි කියන தත්ත්වයටපත් වෙන්නේ. දෙවි කෙනෙක් වෙන්නේ නැහැ. දෙවි தත්ත්වයටපත් වෙන්නේ අර දිව්‍යමය කියලා මම කිව්වේ. දෙවියන් වහන්සේ කියන්නේ විශ්ව විඥාන කියලා. අන්න එතෙන්ට ගිහිල්ලා මිශ්‍ර වෙලා ගියාම එයාත් දෙවියෝම තමයි එක්කෙනයි. දේවතාවරුන්ගේ අවසානයේ තියෙන්නේ දෙවියන් වහන්සේ තුලයි. හෙවත් දිව්‍යත්වයේ තුලයි. හෙවත් විශ්ව විඥානයේ තුලයි. විසිරලා ගින් හොයන්න බැරි වෙන අනන්තතාවයක් රහිතව. ඔබෙත් මගේ අවසානයේ සටහන් වෙන්නේ එතනයි. ඒකයි එතන නිර්වාණය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. මේ විදිහටයි දේවතාවරු පවතින්නේ විශ්වය තුල. දෙවිවරු එක්කෙනයි, එක දෙවියයි, එක දිව්‍යත්වයයි. එකයි. ඒ තමයි විශ්ව විඥානය. විශ්ව විඥානය අපට වඩා පරිහරණය කරන අය විශ්ව විඥානයේ ස්වභාවය තමාගේ බවට වැඩි වැඩියෙන් පත් කරගන්න ඒ අය සමීප වෙන්නේ විශ්ව විඥානය තුලටයි. හැබැයි මිනිස්සු ඉඳලා අපේ කම්පන සංඛ්‍යාත පොඩ්ඩක් ඉහළට අරගෙන ඊගා උත්පත්තියට ගියොත් අන්න යා දේවතා කෙනෙක්වත් ඒ දේවතා ෆ්‍රීකවන්සි එක තියෙන තලයට උත්පත්තිය ලබනවා. ජීවියක් ඇති වෙනවා. ඇහැට පේන්නේ නැහැ, ඔබට මට පේන්නේ නැහැ. ඒගොල්ලන් පේනවා විතරයි. ඒක නිසා ඔබට දැන් තේරෙන්නේ උත්තර දෙකම හරි කියලා නේ. ඒක දේවවාදය. ඔව්. එක දෙවියයි. හෙවත් එක දිව්‍යත්වයයි. එකයි ඒ විශ්ව විඥාන ස්වභාවයයි. දෙවිවරු හෙවත් දේවතාවරු ඕන තරම් ඉන්නවා. දැන් අපි යනවා අන්‍යාගම් අපේ ඥාතිකාවට. එතකොට ඔබට තේරෙන්නේ නැති අපි දේවතාවරු කිව්වේ කාටද කියලා. මිකාኤල් දේව දූතයා කියලා කියනවා. දේව දූතයා අපි කියන්නේ දේවතා සමානයි. මිකාኤල් වගේමයි තව ඉන්නවන්නේ නේද? නොඑක් අය ඉන්නවා ඒ තත්ත්වයටපත් වෙච්ච ශාන්ත ගේබ්‍රියල් ඉන්නවා මුනිවරු. ඒ වගේම ඒ අපොස්තුරුරු එක එක නම් දානවා අන්න අර ලෙවල්ස් වලට. ඒතර අග්‍ර දේව දූතයා. ඒ කියන්නේ ඉහළටම ගිය ෆ්‍රීකවන්සි තියෙන කෙනා දිව්‍යත්වයේ තුල ඉහළටම ඉන්න කෙනා. එතකොට මේ දිව්‍යත්වයේ තුල තමයි යේසුස් වහන්සේ. උන්වහන්සේ ඕනෑම වෙලාවක අනන්‍යතාවයේ සහිතව එන ෆ්‍රීකවන්සි එක ඉහළම තත්ත්වේ කම්පන සංඛ්‍යාතය දරාගෙන ඉන්නේ. ඒවත් දෙවියන් වහන්සේගේ තුරුලට ගියා, දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ගියා කියන්නේ අන්නේ ෆ්‍රීකවන්සි එකේ ඉන්නේ. උන්වහන්සේ ඕනලාවක විශ්ව වෙලා විශ්ව විඥාන ත්‍රිසිරලා දෙවියන් වහන්සේ බවට පත් වුණා කියන්නේ. දැනටත් එහෙමයි. හැබැයි එයාගේ යේසුස් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් කියන සංඥාව සහිතව ඉන්නවා මිනිස්සුන්ට මඟ පෙන්වන්න ප්‍රේමයේ අරුත කියලා දෙන්න. ඕනෑම රූපයක් මවා ගන්න පුළුවන් නැත්නම් ඒ රූපෙන් වඩින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ක්‍රමය මොකද්ද? බුදුරජාණන් වහන්සේ ඉහළටම තත්ත්වයට ගිහිලා විශ්ව විඥාන බවට පත් වෙලා ඉවරයි. පිරිනිවන් පෑම වෙනස ඒකයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවා ඒ ශක්තිය විශ්වයට විසිරුණා විශ්ව විඥානයේම බුදුන් වහන්සේ බවට පත් වෙලා දෙකම එකයි. නිර්වාණයේ ස්වභාවයයි. හැබැයි යේසුස් වහන්සේ එහෙම තත්ත්වයකටපත් උනේ නැහැ. උන්වහන්සේ ඉහළටම ගියා. රාමෝ සහිත ඕනලාක උන්වහන්සේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. උන්වහන්සේ
ආදාහනය කරපු භූම දානය කරපු තැන් ගැන කතන්දර විතරයි තියෙන්නේ. ශරීරයේ පිටින්ම උන්වහන්සේට මේ ශෛල විසිරවලා මේ පරමාණු නියුට්‍රෝන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විසිරවලා විශ්වගත වෙන්න පුළුවන් ආයකතු කරගෙන එන්න පුළුවන්. ඒ தත්ත්වය වෙනස්. ඍෂිවරුන්ගේ தත්ත්වය ඒකයි. බ්‍රහ්ම ඍෂි කියන්නේ උසස්ම බ්‍රහ්ම තලයේ උසස්ම තැන හයි ෆ්‍රීකවන්සි එකටම ගිහිල්ලා සීමාවෙ ඉන්නව නිර්වාණයටපත් නොවේ. එතන ඉන්නවා. හුඟක් අය කියනවා ඒක නිර්වාණයි කියලා. ඔව්. ඒ අය නිර්වාණ සුවය අත්දකින්නවා. හැබැයි විසිරලා යන්නේ නැතුව පැවැත්මක් තියාගෙන ඉන්නවා මිනිස්සුන්ට උදව් කරන්න. දිව්‍ය තලයේ මේ දෙක අතර සම්බන්ධය කරන්න ඒ ඇයිට කියනවා ඍෂිවරු මුනිවරු කියලා. මහා පොළොවේම ක්‍රියාත්මක වෙනවා. වෙනත් රූපකින් ඇවිල්ලා ක්‍රියාත්මක වෙනවා. ආයේ ඒ තලයට යනවා. මේ ටික කරලා ඉන්නවා. කවදා හරි දවසක එයාලට අවශ්‍ය දවසට එයාලා විසිරලා යනවා. ඊටාම අනුකම්පාවේ ප්‍රේමයේ තියෙන නිසා විශ්වයේ පණිවිඩය ගේන්න ඕන නිසා ඒ අය ජීවිත පැවැත්මක් අවශ්‍ය වෙලාවට ක්‍රියාත්මක කරනවා. නැත්තම් ඇත්තටම නිර්වාණ තත්ත්වයටම පත් වෙච්ච කෙනෙක්, නිර්වාණය බවටම පත් වෙච්ච කෙනෙක්, විශ්ව විඥානේ බවටම පත් වෙච්ච කෙනෙක් පොළොවේම ඉන්න බැරිද? පුළුවන්. බුදුරජාණන් වහන්සේ නිර්වාණයට පත් උනේ බුදු වෙච්ච ලාවේ. ඕනම කෙනෙක් අරහන්ත තත්ත්වයට පත් වෙනකොට බෞද්ධ ආගම යනවා එයා නිර්වාණයට පත් වෙච්ච කෙනෙක්. එයා විශ්ව විඥාණයට විසිරුණාම එයාගේ ජීවිත කාලෙන් පස්සේ නැවත උත්පත්තියක් නැහැ. මොකද රාමුව නැහැ, කඩලා තියෙන ඉවරයි. මරණයෙන් පස්සේ යාට පැවැත්මක් නැහැ, එතනින් ඉවරයි. එතනදී මරණයටපත් වෙන්නේ ශරීරය විතරක් නෙවෙයි. ශරීරයේ භෞතික ආකාරයෙන් මරණයටපත් වෙනවා. එතකොට එයාගේ කරගෙන හිටපු විඥාන ධාතුව විශ්ව විඥාණයට මිශ්‍රලා ගියම හොයන්න බෑ. ඔබේ කියලා කියන වතුර කෝප්පේ මේක තමයි ඔබේ විඥානය කියලා හිතාගත්තොත් මේක තමයි ඔබේ වතුර කෝප්පේ කියලා ඔබ හිතුවොත් මේක ගිහින් ජලාශයකට වැක් කරුවෙන් පස්සේ ඔබට ආයෙ හොයන්න හම්බෙන්නේ නැහැ. ඒ වතුර ටික තමයි ඔබේ විඥානය කියලා ඔබ හිතාගෙන ඉන්නේ. නමුත් වතුරකට මිශ්‍ර වුණාන් පස්සේ හොයන්න බෑ. කෝප්පේ පිටින් බස්සගෙන හිටියොත් අර ඒක වතුර ටික කියලා හොයන්න පුළුවන්. ඒ කෝප්පේ තමයි අපි කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. මමත්වයේ කියන එක. ඒක හැදිලා තියෙන්නේ පිත්තල නෑ පිත්තර නෙවෙයි. ඒක හැදිලා තියෙන අවිද්‍යාවෙන්. අවිද්‍යාව විද්‍යාවට පත් වෙච්ච දවසට වාට කෝපේ නැති කරගන්න පුළුවන්. මම ඊට වඩා ගැඹුරට යන්න බලාපොරොත්තු වෙන්නේ නෑ මේ වැඩසටහනේදී. මේකෙදී මම හඳුන්වලා දෙන්න හදන්නේ දෙවියන්ද දෙවිවරුද කියන එක විතරයි. දැන් අපිට මම හිතනවා මේක පැහැදිලි වෙන්න ඇති කියලා. සියලු දෙවිවරුන්ගේ නැත්තම් අපි කියන්නේ දේවතාවරුන්ගේ අභිප්‍රාය දෙවියන් බවට පත් වීමයි. ඒවත් විශ්ව විඥාණයටම විසිරලා යෑමයි. පැහැදිලි වෙන්න ඇති. තෙරුවන් සරණයි දෙපීඨ